සුබම සුබ දවසක් වේවා. නමුත් මේ රට ගොඩ දාන්න මේ අවජාතක සක්කිලි පරයෝ ඉන්නවා. මේ අවුරුදු 76 වසරක සාපේ ඒ සාපය නිම කරන්න දෙන්නේ නැති අවජාතක සක්කිලි බල්ලෝ පරයෝ තාමත් ඉන්නවා. හරිද? ඉතින් ඇත්තටම වත්මන් ආණ්ඩුවෙනුත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මුම්ම අදාළ තැන් වලට යවුවේ නැත්නම් මේවා ලොකු ගැටලුවක් වෙනවා. හරිද? මුන් ඉන්න ඕනේ උන් කියන ඔය සුපිරි හිරගෙවල් වල නෙවෙයි මුන් ඉන්න ඕනේ අපි දන්න නීතියේ දඬුවම් ලබන සිරගෙවල් වල තමයි මුන්ව දාන්න ඕනේ. දැන් මේ මු කියන කතාව අපි පොඩක් අහලා ඉන්නේ. ජනාධිපතිතුමෙන් සමු ගන්න ඕනේ 2029. එතකොට අපි ඔබතුමාට විරුද්ධව සාපරාදී නොසලකිල්ලට නඩු දානවාමයි. ඒ වරද ඔප්පු කිරීමට සාක්ෂි අප සතුයි. ඒ නිසා ඔබතුමා 2029 ඉඳන් නඩු අහලත් ඉවරයි. හරිද? මේ උදේ ගම්මන් පිළියගේ කතාව ඔකගේ අහන්න අවශ්‍යත් නැහැ. මූ කියන්නේ නඩුවක් ගොනු කරනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට විරුද්ධව. ඒකලා නඩුවට කාලයක් දෙනවා අහන්න අවුරුද්දක කාලයක් 2029 ඉඳන් 2030 වෙනකම් 2030 ඉඳන් තීන්දුවක් දෙනවා අවුරුදු 5ක් සිරගත කරනවා කියලා තමයි මූ කියන්නේ. නේද? ඒ වගේ මූ කියනවා ඒ ගිහිල්ලා නිදහසේ වාඩි වෙලා හිරගෙදරින් බලු. කොහෙද පරයෝ නිදහසේ වාඩි වෙලා ඉන්න තියෙන හිරගෙවල් තියෙන්නේ? ඒ තිබ්බේ තොපේ කාලේ 76 වසරක සාපේ කාලේ තොපි ගෙවපු හිරගෙවල් තමයි ඒ. තොපි හිටියේ රෝහල් වල, තොපි හිටියේ ඇඳන් වල. හරිද? තොපි ගෙවපු යුගය නෙවෙයි යකෝ දැන් තියෙන්නේ. දැන් හිරගෙවල් කියන්නේ හිරගෙවල් විදියට තියෙනවා. හරිද? උඹ මේ කරන්නේ උත්තරීතර ගරු අධිකරණයට නින්දාවක්. උත්තරීතර ගරු අධිකරණයට නින්දාවක්. උඹ නඩු අහලා උඹ තීන්දුවක් දීලා විනිසුරු උඹ රටේ විනිසුරු. එතකොට නීතිපතිගේ කාර්යය උඹ දැන් කරලා තියෙනවා. මේ මාධ්‍යවල මේ වීඩියෝ එක තියෙනවා. හරිද? එතකොට අපි දැන් කියන්නේ රජයේ ඉන්නවා අධිකරණ අමාත්‍යවරයෙක්, අධිකරණ අමාත්‍යතුමනි, නීතිපති කෙනෙක් ඉන්නවා. මේ අය මේවා දකින්නේ නැද්ද? මේ අය මේවට පිළිතුරු දෙන්නේ නැද්ද? මේවාට සාධාරණයක් වෙන්නේ නැද්ද? එහෙමනම් අපි කියන්නේ රටේ නීතියටත්, රටේ නීතිය මෙහෙවන උත්තරීතර අධිකරණයටත්, නීතිපතිතුමාටත්, අධිකරණ අමාත්‍යවරයාටත් කියන්නේ මේ වගේ ප්‍රකාශ කරන්නේ කොහොමද? නඩුව දාලා නඩුව යන කාලෙත් කියලා තීන්දුවක් දෙන්නේ මේ වගේ අවජාතක පරේ කොහොමද? උදේ ගම්මන් පිළට මේ සම්බන්ධව වහාම විමර්ශනයක් පවත්වන්න අවශ්‍යයි. මොහු මේ ප්‍රකාශය කරන්නේ රටේ ජනාධිපතිවරයාට. රටේ ජනාධිපතිවරයා ඉරේ දාලා දඬුවමුත් දීලා ඉවරයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේකට විසඳුමක් ලැබෙයි කියලා. රටේ ජනතාව මේවට උත්තර දිය යුතුයි. මේ වත්මන් ජනාධිපතිවරයා ඔබෙත් මගෙත් පක්ෂ පහට අදාළ නැත. තව බලේ ඉන්නකොට බලෙන් ගියන් පස්සේ කරන දේවල් ගැන දැම්මම මුන් අනාවැකි කියනවා. එවනම් මේ සම්බන්ධව අපි සමාජ මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරීකයෝ වශයෙන් තරයේ හෙලා දකිනවා. මේ උදේ ගම්මන් පිළගේ මේ විවේචනය තරයේ හෙලා දකිනවා. මේකට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අදාළ බලධාරීන් ඉල්ලා සිටිනවා. අපි බලා සිටිනවා මේවාට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා මිහින්තලාවෙන් හඬ ගිල්ලෙන්න.